හායි කොහොමද යාළුවනේ? අද මම ඔයාලට ගෙන්න යන්නේ Throne of Steel කියන කතා මාලාවේ එපිසෝඩ් එකේ දෙවෙනි පාර්ට් එක. ඔයාලට කලින් පාර්ට් එකේ මතක ඇති 54 භූත කණුවේ ඩීමන්ව මරන්න යද්දී එතනට ඩීමන් කින් ඇවිත් ඒක නවත්තනවා. ඒ වගේම ලොන්සින්යෝගේ බිරිඳ අතුරුදහන් වෙලා තියෙනවා. ඊට පස්සේ නයිට් පන්සලේ මනා පරීක්ෂණයක් තිබුණා. එතන ඉඳන් අද පාර්ට් එක. අද පාර්ට් එක පටන් ගන්නේ ජියන්නෝ මනාකුළුන්ට පහර දෙනවා. ඉන්පසු ඔහුගේ මනා සංඛ්‍යාව මනාකුළුනේ සටහන් වන්නේ මනා 13ක් ලෙසයි. ගුරුතුමා කියනවා ජියන්නෝ සමත් කියලා. ඊට පස්සේ ගුරුතුමා ජියන්නෝට කියනවා අනිල් ළමයින්ගේ මනා සංඛ්‍යාව කියවන්න කියලා. ගුරුතුමා ඊළඟ ළමයාට එන්න කියනවා. ඊළඟ ළමයා ඇවිත් මනාකුළුන්ට පහර දෙනවා. ඔහුගේ මනා සංඛ්‍යාව මනාකුළුනේ සටහන් වන්නේ මනා 7ක් ලෙසයි. ජියන්නෝ කියනවා ඔහුගේ මනා සංඛ්‍යාව 7යි. ඔහු අසමත් කියලා. ඔහොම එක්කෙනා ඇවිත් අන්තිමේට මේ කතාවේ මේන් කැරක්ටර් එක වෙන ලොන් හාවෝචෙන් මෙතෙන්ට එනවා. යාළුවනේ මගේ පාසුවට මං හාවෝචෙන්ම කියන්න. ඊට පස්සේ හාවෝචෙන් ඉදිරියට ගිහින් මනාකුළුන්ට පහර දෙනවා. ඔහුගේ මනා සංඛ්‍යාව මනා 10 පෙන්눔 කරන පළිඟුව ළඟට යන්න නැතුව පොඩ්ඩක් දුරින් නවතිනවා. ඒත් එක්කම මනාකුළුනේ ඔහුගේ මනා සංඛ්‍යාව සටහන් වෙන්නේ මනා 9ක් ලෙසයි. මේ දකෝ ගුරුතුමා හිතනවා මේ ළමයාට වාසනාව නැහැ කියලා. ඒත් එක්කම ගුරුතුමා ජියන්නෝට කියනවා හාවෝචෙන්ගේ මනා සංඛ්‍යාව කියවන්න කියලා. ඊට පස්සේ ජියන්නෝ දුකෙන් කියනවා හාවෝචෙන්ගේ මනා සංඛ්‍යාව 9යි. ඔහු අසමත් කියලා. හාවෝචෙන් මේ අහලා ගුරුතුමා ගාවට ගිහින් ගුරුතුමාගෙන් අහනවා මට තව අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. හාවෝචෙන් මෙහෙම මේ තරඟේ දිනන්න අවශ්‍ය හේතුව ඔහුට කුමක් හරි හේතුවකට ටෝකන් දීරේ අවශ්‍ය වී ඇති නිසා. හාවෝචෙන්ගේ මේ කතාවට ගුරුතුමාට හොඳටම තරහ යනවා. ගුරුතුමා හාවෝචෙන්ට කියනවා ඔබට විතරක් අවස්ථාවක් දුන්නාම අනිල් ළමයින්ට අසාධාරණයක් වෙනවා. ඊට පස්සේ හාවෝචෙන් අනිල් ළමයින් ගාවට ගිහින් දන්නනවා කියනවා මට තව අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. ළමයින්ට හාවෝචෙන් ගැන දුක හිතෙනවා. ඉතින් ළමයින්ටත් මතක් වෙනවා හාවෝචෙන් ඔවුන්ට උදව් කරපු විදිහ. ඊට පස්සේ ඔවුන් ගුරුතුමා ගාවට ගිහින් කියනවා ගුරුතුමනි අප අතරින් වැඩියෙන්ම මහන්සි වෙලා වැඩ කරන්නේ හාවෝචෙන්. ඒ වගේම ඔහු අපිටත් උදව් කරනවා. මේ ඇසුණු ගුරුතුමාටත් මතක් වෙනවා හාවෝචෙන් මහන්සි වෙලා වැඩ කරපු විදිහ. ගුරුතුමත් කැමති වෙනවා හාවෝචෙන්ට තව අවස්ථාවක් දෙන්න. ඒ වගේම අනිල් ළමයින්ටත් තව අවස්ථාවක් දෙන්න කැමති වෙනවා. මේ ඇසුණු ළමයි ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ගුරුතුමා හාවෝචෙන්ට කියනවා ඔබට තව අවස්ථාවක් ලබා ගැනීමට නම් ජියන්නෝ සමග සටන් කර ඌව පරාජය කර යුතුයි. ඊට පස්සේ හාවෝචෙන් හා ජියන්නෝ සටන් කිරීමට පටන් ගන්නවා. සටන ආරම්භයේදීම ජියන්නෝ හාවෝචෙන්ට වැඩිය හොඳින් සටන් කරනවා. මේ දැකපු ගුරුතුමා හිතනවා හාවෝචෙන්ට වැඩිය ජියන්නෝ ශක්තිමත් කියලා. හාවෝචෙන්ටත් තේරෙනවා ජියන්නෝ ඔහුට වැඩිය ශක්තිමත් කියලා. ඉන්පසු හාවෝචෙන් ජියන්නෝගේ දුර්වල ස්ථානයක් බලනවා. හාවෝචෙන්ට තේරෙනවා ජියන්නෝගේ ඉන දෙපැත්ත ඔහුගේ දුර්වල ස්ථානයක් කියලා. ඊට පස්සේ හාවෝචෙන් ජියන්නෝගේ ඉන දෙපැත්තට පහර දෙනවා. නමුත් ජියන්නෝ එම ප්‍රහාර වලින් බේරුණත් හාවෝචෙන් ඔහුට ගහන පහරක් නිසා ජියන්නෝ ගිහින් මනාකුළුනේ වදිනවා. හාවෝචෙන් ඔහුට පහර දෙන්න එනවා. ඔහු S2 පියාගන්නවා. නමුත් ඇස්සල්ලා බලද්දි හාවෝචෙන් පහර දීලා තියෙන්නේ මනාකුළුනට. ඒ වගේම හාවෝචෙන්ගේ මනා සංඛ්‍යාවද 11 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ දකපු ගුරුතුමා පුදුම වෙනවා. ඒ වගේම ළමයිනුත් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කැලෑවක පුංචි ගැහැණු ළමෙක් වෘක ඩීමන්ලාගෙන් බේරෙන්න දුවනවා. ඉතින් මේ වෘක ඩීමන්ලා මේ පුංචි ගැහැණු ළමයාට පහර දෙන්න පස්සෙන් එනවා. එක වෘක ඩීමන් කෙනෙක් උගේ නියපොතු වලින් පහර දෙන්න ආවත් මේ ගැහැණු ළමයා පයින් පාරක් ගහනවා උට විසි වෙන්න.
ආයෙමත් මේ ගැහැණු ළමයා පැනලා යනවා. එක වෘක ඩීමන් කෙනෙක් කියනවා මේ පුංචි ගැහැණු ළමයා මිනිමරු පන්සලෙන් පැනලා ඇවිත් තියෙන්නේ. ඇයව අල්ලලා දුන්නොත් අපිට වටින දේවල් ලබා ගන්න පුළුවන්. මෙහෙම කියපු ඩීමන් මේ පුංචි ගැහැණු ළමයා පස්සෙන් ආයෙමත් යනවා. ඊට පස්සේ වෘකය ගොඩක් ඇයට පහර දෙන්න එනවා. නමුත් ඇය ටෙලිපොටේෂන් බලයක් පාවිච්චි කළා එතනින් බේරනවා. ඊට පස්සේ ඇයගේ ගබඩා මුදුවේ තිබුණු පිහියක් අරගෙන ඩීමන්ලට ඉන් පහර දෙනවා. නමුත් එක වෘක ඩීමන් කෙනෙක් උගේ නියපොතු වලින් මේ පුංචි ගැහැණු ළමයාගේ කකුල තුවාල කරනවා. නමුත් මේ ගැහැණු ළමයා ඒ වෘකයාවත් මරලා දාලා ඉදිරියේ තියෙන්නේ මොනවද බලන්න ගහක් උඩ නගිනවා. ඒත් එක්කම ඇයට ඈතින් පේනවා නයිට් පන්සල තියෙනවා. ඒත් එක්කම එතනට වෘක ඩීමන් කෙනෙක් ඇවිත් ඇයට පහර දෙනවා වගේ පෙන්නනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මනා පරීක්ෂණ ඉවර කරපු ළමයින්ගේ දෙමව්පියන් ඔවුන් එක්ක යන්න ඇවිත් ඉන්නවා. ආවොචෙන් ඒ දිහා බලාගෙන ටිකක් දුක් වෙනවා. ඒකට හේතුව තමයි ආවොචෙන්ගේ තාත්තා නැති නිසා. ඊට පස්සේ එතනට ගුරුතුමා එනවා. ගුරුතුමා දකිනවා ආවොචෙන් දුකින් ඉන්නේ කියලා. ඊට පස්සේ ගුරුතුමා ආවොචෙන්ට කතා කරලා ඔහුට ටෝකන් ගියර ලබා දෙනවා. ඊට පස්සේ ගුරුතුමා ආවොචෙන්ගෙන් අහනවා ඔබට කුමක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඊට පස්සේ ආවොචෙන් මොන හරි දෙයක් කියන්නේ අද්දීම ජියන්හු ඔහුට කතා කරනවා ගෙදර යන්න කියලා. ගුරුතුමා කියනවා ආවොචෙන්ට ගෙදර යන්න කියලා. ආවොචෙන් ගුරුතුමාටත් ආචාර කළා ජියන්හු සමග ගෙදර යන්න පිටත් වෙනවා. ගුරුතුමා හිතනවා මේ කොල්ලා මගෙන් මොන හරි දෙයක් හංගනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආවොචෙන් හා ජියන්හු ගෙදර යන ගමන් ඉන්නවා. අපිට පෙන්නනවා ඔවුන් යන පාරෙම ඩීමන් කින්සම්ක කලින් සටන් කරපු ලොන්සින්යෝ ඉන්නවා කියලා. ඔහු ආවොචෙන් දිහා කුමක්කෝ දැන්ලා වගේ බලනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජියන්හු ඔහුගේ ටෝකන් දියරය ආවොචෙන්ට දෙන්න හදනවා. ජියන්හු කියනවා මම දන්නවා ඔබ මේ ටෝකන් දියරය අම්මට දෙනවා කියලා. ඊට පස්සේ තමයි අපිටත් පෙන්වන්නේ ආවොචෙන්ට මෙච්චර ටෝකන් දියරය අවශ්‍යයි කියලා. මොකද ඔහුගේ අම්මට තියෙන අසනීපයකට දෙන්න කියලා. ඊට පස්සේ ආවොචෙන් ජියන්හුට පරිස්සමින් ගෙදර යන්න කියලා අම්මට බෙහෙත් වගයක් හොයන්න කැලේට යනවා.